ඉන්නවා සමහර අය අනී පිඬු සිටානන් වගේ හිතේ කිසිම සරුඳාවක් නෑ සිල් ගන්නව තව සමහරු නිවන් ළඟ වගේ හිතාන සිල් රෙදි වගේ හිත් පිරිසිදු නෑ බණ අහනව සමහර අය රහත් වෙලා වගේ ඉඳගෙන හිතට ගන්න කිසිම දෙයක් නෑ පුරාචේරුවට ලෝකෙට පෙනෙන්න පින්කම් කළාට සංසාරෙන් එතෙර වෙන්නේ නෑ දාට පන්සල් යන සමහර අය පන්සිල්ගෙන තම සෙරෙප්පු අමතක කොට හොඳ සෙරෙප්පු දාගෙන යන්නේ පාට පාට විච්චූරන විලාසිතාවන් ඇඳගෙන ඒවා පෙන්නන්න වගේ සමහර අය පන්සල් එන්නේ සත ගණනක් දන් දීලා දෙයියෝ බුදුන් සිහි කරලා ඒ පින උරගා බලන්න සමහරු ලොතරයි හූරන්නේ වන පොත් කර කර නව ගුණ වල ගින ගැන හොරහින් වට පිට බල බල සමහර අය බවුන් වඩන්නේ සුරාමේර සිල්පදයක් සමාදන් වෙලා සමහරු මඩ පමණක් ඉක්මවලයි තබෑරුමේ එළියට එන්නේ උප්පැන්නේ බුද්ධාගම කියලා ලියලා තිබුණට බුදුන් දෙසූ ධර්මය ගැන කීයෙන් කී දෙනාද දන්නේ සංසාරෙන් එතෙර වෙන්න හිතනව නම් හැබෑවටම බුදුන් දෙසූ මග මිස වෙන මගක් මෙතුන් ලෝකෙම නැත්තේ නිසි ලෙස ධර්මය දැනගෙන ඒ ලෙස ජීවත් වෙන අය සංසාරේ දුක් දුරු කොට නිවනින් සැනසීම ලබන්නේ සැබෑවටම සිල්වත් අය නැතුව නොවෙයි නොපෙනුනාට ඒ සිල්වත් අයට අපි මෙහෙම නමස්කාර කරන්න